ඇත්තටම මං හිතුවේ නැහැ එහෙම ලස්සන ඩ්‍රාමා එකක් වෙයි කියලා. මම grade 11 වල අපිටත් පාඩම් වල තියෙනවා. ඉතින් මං හිතුවේ නෑ මේක මෙච්චර ඉන්ටරෙස්ටිං වෙයි කියලා. ළමයින්ට විභාග ලියන එක ලොකු මේ ජයග්‍රහණය කරගන්න පුළුවන් කියලා හිතන මේ බලපු දේවලුත් එක්ක ළමයින්ට ගොඩාක් මතක හිටිනවා. ඒ වගේම ලොකු මේ සතුටක් දැනන ළමයි ආසාවෙන් රස වින්දා. ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඔයාලා මේ කරපු වැඩේට. ගොඩාක් කියන්න බැරි තරම් ඇස්සට කඳුරු වෙන තරම් ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඔබ පැමිණ ඇත්තේ ඔබගේ රස වින්දනය උදෙසා පමණක් නෙවෙයි ඔබලගේ භාෂාමය දැනුම අලුත් කරගන්න. As a student, this was actually a very admirable show. It was something that we got a new experience from, and for a student, more than the knowledge that we get from a book, this was more something we could get more as knowledge, and I'm pretty sure everyone enjoyed it. It was very unusual. It was really creative, and we got a lot of knowledge from it, and I'm pretty sure until we go up to that grade, we'll have it in our mind, and I hope new products like this will always be published. Thank you. මේ ඩ්‍රාමා එක අපිට ගොඩක් වැදගත් වුණා. අපේ මේ පන්තියේ කියවනවට වැඩිය මෙතන තාම ඔක්කොම දේ තේරුණා. හොඳට විනෝදයක් ගන්න පුළුවන් වුණා. මේ කාලේ මේවා දේවල් වැඩි නෑනේ. මෙහෙම දෙයක් ඇහෙන එක අපිට බලන එක හොඳට සතුටු දෙයක්. දවස පන්ති කාමරේ ඉර වෙලා පොතට පතට සීවා වුණු අපේ දරුවන්ට නවමු අත්දැකීමක් ලබා දෙන්නට මේ නෘත්‍ය කණ්ඩායම නැත්නම් නාට්‍ය කණ්ඩායම සමත් වුණා. ඒ වෙනුවෙන් බදුල්ලේ සියලුම පාසල් වල දරුදැරියන් වෙනුවෙන් මේ වෙලාවේ මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. ක්‍රියාටුවක් ඇතිවෙන්නේ සිංහල සහ සිංහල දෙවිස සම්දම් රත්නාවලිය බුදුමාල ලංකාවේ හැම පොතක්ම තියෙනවා. නාට්‍ය පොත් තියෙනවා, පිටි පොත් තියෙනවා, නැටුම් පොත් තියෙනවා, සංගීත පොත් තියෙනවා. ආඩවි වුණා කියන්නේ අවුරුදු ගානක් ඉස්කෝලේ තියෙනවා. අවුරුදු 20 පොත් තියෙනවා. ආඩවි වුණා කියන්නේ ඇත්තටම ඇසර කඳුලක් ආවා. මොකද අපේ ළමයි බලාපොරොත්තු වෙන දේ ඇත්තටම අද විය කියලා යනවා. මොකද අපේ මව්බස භාෂාව හැම දෙයක්ම මේ වෙනකොට විනාශ ස්වභාවයට පත් වෙන කාලයක දරුවන්ට මේ දීපු දේ හරි අත්දැකීමක් සහ උගන්වන ගුරුවරු හැටියටත් අපිත් ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඇත්තටම අද සතරකම් මන්ත්‍රණයේ බෝගා කුඹුර විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණා. හරි ආසාවෙන් අපි බැලුවා සියලුම දෙනා ගුරුවරු වාගේම අපේ දරුවන් අපට පාසල් වලින් ආපු දරුවන් සියලු දෙනාම සතුටු වුණා. විශේෂයෙන්